ඉතින් සියලු දෙනාටම සුබ දවසක් වේවා. අද තෙස්සල්ට එක YouTube channel එකෙන් තවත් brand new episode එකක ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද කතා කරන්න හදන්නේ වෙනද වගේම ඔයාලට thumbnail එකෙන් බලා ගන්න. ඒ වගේම title එකෙන් බලා ගන්න පුළුවන් අපි අද මොනවා ගැනද කතා කරන්න යන්නේ කියලා. ඉතින් ගොඩක් දෙනෙට තිබ්බ ලොකු ප්‍රශ්නයක් තමයි Steam එකෙන් කොහොමද games free download කරන්නේ කියලා. සහ මම කලින් දාපු වීඩියෝ එකේ කට්ටියට ගැටලු ඇවිල්ලා තිබ්බා සමහර games වල links support කරන්නේ නැහැ. ඒ වගේම ඒවල ඒ අදාළ ගේම්ස් වල ලින්ක්ස් කොහෙද තියෙන්නේ සහ ඒවා ගන්නෙ කොහමද? ඒ වගේ ගොඩක් නොයෙකුත් ප්‍රශ්න යාලට ඇවිල්ලා තිබ්බා. බට් ගොඩක් කට්ටියට ගේම් එක ගාන්ට ඉන්ස්ටෝල් කරගෙන ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගන්න හැකියාවක් ලැබිලා තියෙනවා. ඉතින් ඒ කට්ටියට ඇත්තටම ගොඩක් තෑන්ක්ස් එයාලා කමෙන්ට්ස් දාලා තිබ්බා. තවත් ගොඩක් කට්ටියට හොයාගැනීමේ හැකියාවක් නැති වෙලා තිබිලා තියෙනවා. ඉතින් ඒ හින්දාම තමයි මම මේ වීඩියෝ එක අද මේකේ part 2 එකක් විදිහට මේක අද ගෙනාවේ. මම අර වීඩියෝ එක දාලා තිබෙත් 2025. එහෙනම් අද මේ වෙද්දී 2026 තව Steam එකෙන් free game download කරන්නේ කොහොමද කියලා මම වීඩියෝ එකක් අරන් ඉවලා තියෙනවා. මම SL Tech YouTube channel එකෙන් එන මනුෂ්‍ය සඳරුවන්. ඉතින් අපි බලමු කොහොමද මේ වැඩේ කරන්නේ කියලා. ඉතින් ඉස්සෙල්ලම ඔයාලට මට කලින් වීඩියෝ එකේ කියා ගන්න බැරුව ගියා. ඔයා අනිවාර්යෙන් මේක try කරනවා නම් අනිවාර්යෙන් ඔයාගේ original එහෙම නැත්නම් ඔයා games buy කරපු account එකෙන් ඔයා මේ වැඩේ කරන්න යන්න එපා. risk එකක් වෙලා තියෙනවද නැද්ද කියන්න මම කොහොමද දන්නේ නැහැ. but මම ඔයාලට කියලා දෙන්නේ කොහොමද මේ වැඩේ කරගන්නේ කොහොමද කියලා විතරයි සහ මේකෙන් ගේම් එක ප්ලේ කරගන්නත් පුළුවන් කියලා මං කියනවා. ඉතින් ඒක නිසා කිසිම ප්‍රශ්නයක් නැහැ. මේකේ මල්ටිප්ලේයර්ස්ලට මල්ටිප්ලේ කරන්න පුළුවන්ද කියලා කට්ටිය ගොඩක් ප්‍රශ්න අහයි. ඇත්තටම මම මේ විදිහට මම මල්ටිප්ලේ කරලා නැහැ. ඒක නිසා මම දන්නේ නැහැ. ඔයාලට පුළුවන් නම් මල්ටිප්ලේයර් ගේම් එකක් ඩවුන්ලෝඩ් කරලා මල්ටිප්ලේ කරන්න පුළුවන්ද කියලා බලලා ඔයාලට පුළුවන් නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න කිසිම ගැටලුවක් නැහැ. එතකොට අනිත් කට්ටියත් දැනගන්න පුළුවන්. මොකද මම මේ වීඩියෝ එක කරන්නේ කට්ටිය මගේ WhatsApp එකට ගොඩාක් මැසේජස් දාලා තියෙනවා. තව වීඩියෝ එකක් ගේන්න මේක ගැන. එයාලට තව easy trick එකක් නැද්ද මේ විදිහට download කරගන්න කියලා. ඉතින් මම ඒකට තමයි මම මේ වීඩියෝ එක අරන් එන්නේ. ඒක හොඳට මතක තියාගන්න මගේ ගයිස්ලා. එහෙනම් අපි වැඩි විස්තර කතා කරන්නේ නැතුව අපි යමු වීඩියෝ එකට. ඉස්සෙල්ලම තව දෙයක් කියන්න තියෙනවා. ගොඩක් කට්ටිය මගේ channel එක subscribe කරලා නැහැ. ඒ කට්ටිය සාමාන්‍ය 100 ගාණක් ගත්තොත් එහෙම 90ක් unsubscribersලා තමයි මගේ වීඩියෝ reach කරන්නේ. එහෙම නැත්නම් මගේ videos view කරන්නේ unsubscribersලා තමයි. ඒක නිසා මම පොඩි ට්‍රික් එකක් කරන්න කල්පනා කළා. මේකට උවමනා කරන software එකක්. මේ software එකේ zip file එක මගින් ලබා ගන්න වෙන්නේ. ඔයාලා මට අනිවාර්යෙන් WhatsApp message එකක් දාන්න. මේ වීඩියෝ එකේ කොහෙදි හරි WhatsApp message කරන මම WhatsApp number එක මම මේකට දානවා. ඔයා එකකින් WhatsApp message එකක් දාන්න. දැම්මට පස්සේ මම ඔයාලට zip file එක මම ඔයාලට අතරම ලැබෙන්න සලස්වනවා. හැබැයි ඒකට පුංචි දෙයක් ඔයාලා කරන්න ඕනේ. අනිවාර්යෙන් ඔයා මාව subscribe කරලා ඒකේ screenshot එකක් එක්ක ඔයා මට WhatsApp එකට screenshot එකක් upload කරන්න ඕනේ. ඒත් එක්කම තමයි ඔයාලට zip file එක මම ඔයාලගේ අතරම ලබා දෙන්නේ. ඉතින් මේක දෙපැත්තටම සාපේක්ෂ දෙයක්. මොකද මගේ videos reach කරන ගොඩාක් කට්ටිය 90ක් විතර මාව subscribe කරලා unsubscribersලා තමයි මගේ වීඩියෝ එක reach කරන්නේ. ඒක නිසා ඒ වෙනුවට තමයි මම ඒ දේ කරන්න කල්පනා කරේ. මොකද මම මේ වගේ අලුත් වීඩියෝ දාද්දී යාලට automatically නිකම්ම එයාලා ළඟටම වීඩියෝ එක එනවා. මොකද එයා මාව subscribe කරලා තියෙද්දි එයාලට අනිවාර්යෙන් notification එකක් එනවා. මෙන්න මේ කෙනා මෙන්න මේ අදාළ මේ විදිහට වීඩියෝ එකක් දාලා තිනවා. ඔයාලට ගිහලා බලන්න කියලා. ඉතින් ඒක හින්දා තමයි මම මේ වැඩේ කරන්න කල්පනා කළේ. right එහෙනම් අපි වැඩි විස්තර කතා කරනකොට අපි වීඩියෝ එකට යමු. ඉස්සෙල්ලාම වාගේ තියෙන browser එකක් open කරගන්න. ඊට පස්සේ ඔයා Steam කියලා type කරලා ඔයාලට පුළුවන් Steam එක download කරගන්න. මෙන්න මෙතනින් install Steam ගියාට පස්සේ ඔයාලට download කරගැනීමේ හැකියාවක් තියෙනවා. මම first video එකේ හරියටම step by step කියලා දෙනවා. කොහොමද මේ වැඩේ කරගන්න කියලා. කලින් වීඩියෝ එක බලපු නැති කට්ටිය ඒකත් ඒ වීඩියෝ එකත් බලලා ඉන්න. ඊට පස්සේ ඔයාලට ඔයාගේ Steam එක මෙන්න මේ විදිහට open කරගන්න පුළුවන් වෙනවා. ඔයා මේ දේ කරන්නේ ඔයාගේ ඔරිජිනල් account එකෙන් නම් ඔයා එකකින් games buy කරලා තියෙනවා නම් මම කලින් කියනවා වගේ ඔයා අනිවාර්යෙන් අලුත් account එකක් හදලා මේ දේ කරන්න පටන් ගන්න. මේකේ ලොකු දේවල් කරන්න දෙයක් නැහැ. ඔයාට මම මෙතනින් පෙන්නන්නම්. ඇත්තටම පොඩි දෙයක් කරන්න තියෙන ඔයාට game එක download කරගන්න. අරකේ අදාළ දේ මේකට කොපි කරන්නවත් මේකේ අදාළ දේ ඒකට කොපි කරනවත් කිසි දෙයක් නැහැ. ඔයාට directly ඔයාට කැමති game එක මෙන්න මේ විදිහට select කරගන්න තියෙන්නේ. මම මේක select කරගන්නම්. ඉතින් මෙන්න මේ විදිහට ඔයාට ගේම් එකක් ඕපන් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ගේම් එක ඕපන් කරගත්තට පස්සේ මේ විදිහට ගේම් එක ඕපන් කරගත්තට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මේකේ තියෙන
USD ගාන, ඒ කියන්නේ ඒකේ ඩොලර් ගාන කොහොමද කියලා. ඉතින් ඊට පස්සේ ඔයාට සිම්ප්ලි පොඩි දෙයයි කරන්න තියෙන්නේ. ඔයාට මෙන්න මේ විදිහට ඔප්ෂන් එකක් වෙනවා. මෙන්න මේ ඔප්ෂන් එක ඔයාට ක්ලික් කරන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට සර්වර්ස් තුනකින් ඒක ඩිලීට් කරගෙන ඒකේ පොඩි KB ගානක ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරලා ඔයාලා ඩවුන්ලෝඩ් වුණාට පස්සේ මෙතනින් තව මැසේජ් එකක් දෙනවා ඒක ඩවුන්ලෝඩ් වුණා කියලා. ඊට පස්සේ ඔයාලට මෙතනින් ක්ලෝස් කරගැනීමේ හැකියාවක් තියෙනවා. කිසිම ප්‍රශ්නයක් නැතුව. ඊට පස්සේ ඔටෝමැටික්ලි ඔයාගේ ලයිබ්‍රරි එකට ඔයා පේමන්ට් කරලා ගන්න ගේම් එක ඔයාට ෆ්‍රී ඔයාගේ ලයිබ්‍රරි එක ඇතුළට ඇවිල්ලා බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. මගේ මේ විදි කනෙක්ෂන් ස්ලෝ ඒක නිසා ගණන් ගන්න එපා. මට මෙතන ෆුල් Wi-Fi තිබ්බට වැඩක් නැහැ. මොකද මම ෆෝන් එකකින් හොට්ස්පොට් අරගෙන කරන්න මේ වෙද්දි මොකද මම ස්ටුඩියෝ එකෙන් පිට ඉන්නේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. අපි දැන් ගිහිල්ලා බලමු අපේ ලයිබ්‍රරි එකට. මේ විද්දි Grand Theft Auto V මේ විදිහේ ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් GB 96ක ෆයිල් එකක් මේ විදිහේ ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙන්න විදිහට Cyberpunk ඒ වගේම ගොඩක් දේවල් ඔයාලට ඩවුන්ලෝඩ් කරගෙන මේ හැකියාවක් තියෙනවා. මේක ඇත්තටම ඊසි මෙතඩ් එකක් කිසිම අවුලක් නැහැ. මේක කරන්න යන්නේ ඔයාලට කරන්න තියෙන්නේ software එකක් හරහා. ඒ software එක මම ඔයාලට අර විදිහට දුන්නාට පස්සේ මම කලින් කිව්වා වගේම දැන් ආයෙත් පාරක් කියන්න. ඔයාලා මාව subscribe කරලා ඒකේ screenshot එක කරගෙන WhatsApp එකට එවන්න. එවුවට පස්සේ ඔයාලට මම ඒ zip file එක ඔයාලට ලබා දෙනවා. zip file එකේ installation එක ලොකු දෙයක් නෑ. ඔයාලට normal එක button එකකින් install කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඊට පස්සේ install කරගත්තට පස්සේ ඔයාලට මම මේ කරන්න යන දේ අනිවාර්යෙන් ඔයාගේ Steam tool එකෙත් ඔයා හදා ගන්න ඕනේ. මෙන්න මේ විදිහට Steam කියන option එකට ගියාට පස්සේ ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් Millennium කියලා option එකක් තියෙනවා. මේ Millennium කියන option එක open කරගත්තට පස්සේ ඔයාලට මෙතනින් පල්ලෙන් බලා ගන්න පුළුවන් plugins කියලා තවත් option එකක් තියෙනවා. මේ plugins option එක open කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන CW කියලා මෙතන CPU engine එකක්. ඒ කියන්නේ මෙතන game engine එක මෙතනින් වෙනම තුලින් දුවනවා. ඊට පස්සේ ඔයාලට මේක මෙතනින් on කියන බටන් එක press කරගන්න ඕනේ. ඒක on කරගත්තට පස්සේ ඔයාලට මේක normally close කරගෙන ඔයාගේ PC එකත් restart කරලා ඊට පස්සේ ආපහු on කරලා ඊට පස්සේ ඔයාගේ Steam එකත් open කරගෙන ඔයාලට කැමති game එකක් ඔයාලට download කරගැනීමේ හැකියාවක් ඊට පස්සේ ඔයාලට බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් එතකොට මෙන්න මේ වගේ රතු පාට icon එකක් ඔයාගේ Steam එක ඇතුලේ ඔයාලට පෙන්වන්න ගනි. ඊට පස්සේ කිසිම ගැටලුවක් නැතුව ඔයාලට කැමති game එක උඩ click කරා. නැත්නම් එහෙම නැත්නම් ඔයා search කරලා normally අර මම කිව්ව විදියට ගිහිල්ලා මෙන්න මෙතන add to library කියන option එක දෙන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ automatically කරගිලා ඔයාගේ library එකට automatically එතන වැටෙනවා. මේ වීඩියෝ එක වැදගත් වෙනවා කියලා හිතනවා නම් අනිවාර්යෙන් subscribe button එක click ඊට පස්සේ තියෙන bell icon එක click කරොත් තමයි මේ වගේ අලුත් වීඩියෝ අල්ලගටම ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් තවත් කට්ටියට බලන්න අනිවාර්යෙන් share කරන්න. මේ වීඩියෝ එකේ බලලා ඉවරලා download කරන්න යන game එකත් පල්ලෙහාන් comment එකක් දාගෙන යන්න. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක් කියන ගමන් මම මේ වීඩියෝ අවසන් කරනවා. සියලු දෙනාටම ස්තුතියි.